හරි බලන්න පදාර්ථයේ වෙනස් වීම කියන පාඩම ඕකේ තියෙන මුලින්ම පදාර්ථයක් භෞතිකව මෙන්ම රසායනිකව වෙනස් වීම වලට ලක් වේ. එම නිසා පදාර්ථයේ වෙනස් වීම ආකාර දෙකකි. භෞතික වෙනස් වීම සහ රසායනික වෙනස් වීම. ඒතර භෞතික වෙනස් වීමක් රසායනික වෙනස් වීමකින් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. වායු බුබුලු පිටවීම, වර්ණ විපර්යාසයක් සිද්ධ වීම, රත් වීම, දැල්ලක් සහිතව දැවීම සහ අවක්ෂේප වීම. ඔය තියෙන්නේ රසායනික විපර්යාස වල ලක්ෂණ. ඉතින් අපිට ඔය වගේ එකක් එනවා නම් රසායනික විපර්යාසයක් වුණා කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඊළඟට දැන් මෙතනින් එහාට අපි දිගටම කතා කරන ඊට කලින් අර මෙතන වගුවක් තියෙනවා. භෞතික විපර්යාස වලට එක්සැම්පල්ස් ඉටි දියවීම, ගල් කැඩීම, ජලයේ වාෂ්ප වීම, ජල වාෂ්ප බිඳුන එන්නේම සෙට් එකක් තියෙනවා. රසායනික විපර්යාස වලට උදාහරණ සෙට් එකක් තියෙනවා. දර දහනය, හුණු ගල් රත් කිරීම, කොණ්ඩිස් රත් කිරීම, යකඩ මැල බැඳීම කියලා. දැන් ඕකේ තියෙන වෙනස තමයි භෞතික විපර්යාසයක් අපි ගත්තොත් එහෙම ඒකෙදි වෙන්නේ අර අවස්ථාව වෙනස් වෙන එක. ඒ කියන්නේ ඉටි දිය වුණාම වෙන්නේ අර ඉටි ඝන අවස්ථාවේ ඉඳන් දිය මේ ද්‍රව අවස්ථාවටපත් වෙන එක විතරයිනේ. ඒතර ඕගලන්ට ඕන නම් ඒ ද්‍රව ඉටි නැවත ඝනීභවණය කරලා නැවත ඝන ඉටි බවට පත් කරන්න පුළුවන්. අර අවස්ථාව විතරයි වෙනස් වෙන්නේ. අපිට අනිත් පැත්තට කරලා අර කලින් එක්කෙනාම හදා ගන්න පුළුවන්. දැන් ගල් කැඩීම ගත්තොත් එහෙම ගල් කැඩුවට පස්සේ ගල් කොඩු හැදෙනවානේ. ඒතර ගල් කොඩු ටික කාලයක් තිබ්බට පස්සේ නැවතත් අර ඝනීභවණයක් සිද්ධ වෙලා නැවත ගලක් වගේ බවට පත් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අර අවස්ථාව විතරයි වෙනස් වෙන්නේ. දැන් රසායනික දහනය ගත්තොත් රසායනික විපර්යාස ගත්තොත් එහෙම ඒක වෙ දර දහනය වගේ එකක් ගත්තොත් එහෙම ඒකෙදි දැන් දර දහනය වුණාට පස්සේ හටගන්නේ දර දහනය වුණාට පස්සේ අලුයි, කාබන් ඩයොක්සයිඩ් වායුවයි වගේ අන්න ඒ වගේ පළ ටිකක්නේ. ඒතර ඒ දර ඒ දින අලුයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි පාවිච්චි කරලා නැවත දර ගන්න බෑ අපිට. ඒ කියන්නේ අනිත් පැත්තට වැඩේ කරගන්න බෑ. ඒක තමයි රසායනික විපර්යාසයක් කියලා කියන්නේ. හරි. ඒතර රසායනික විපර්යාස නැත්නම් රසායනික ප්‍රතික්‍රියා වර්ග 4කට බෙදන්න පුළුවන්. සංයෝජන ප්‍රතික්‍රියා, වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. සංයෝජන ප්‍රතික්‍රියා කියන්නේ දෙන්නෙක් එකහුව වෙලා තව කෙනෙක් හැදෙනවා කියන එක. ඔය දෙන්නේ Mg ධන O2 MgO කියලා එකක් තියෙන්නේ. ඒතර ඒ සංයෝජන ප්‍රතික්‍රියා. ඊට අපිට තියෙනවා වියෝජන ප්‍රතික්‍රියා කියලා එකක්. වියෝජන ප්‍රතික්‍රියා කියන්නේ තනි එක්කෙනෙක් කැඩිලා කිහිප දෙනෙක් හැදෙන එකට. ඒතර ඒ තමයි වියෝජන ප්‍රතික්‍රියා. දැන් ඔතන ඔය එක්සැම්පල් එකක් දීලා තියෙනවා. 2KMnO4 රත් කරාම K2MnO4 ධන MnO2 ධන O2. ඔය ප්‍රතික්‍රියාව හොඳට මතක තියාගන්න ඕනේ. ඔය තියෙන්නේ ඔක්සිජන් නිපදවන ප්‍රතික්‍රියාව. ඕකෙන් ප්‍රශ්න ගොඩක් අහලා තිනවා. අපි එක ප්‍රශ්නයක් කලින් කරලා තියෙනවා. එතකොට ඒ හා සම්බන්ධ තව ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ CO2 හැදෙනවා. AgTO වියෝජන වෙලා ওই විදිහේ ප්‍රතික්‍රියා සෙට් එකක් වෙනවා. ඒතර වියෝජන ප්‍රතික්‍රියා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා කියන්නේ මේක තියෙනවා මොකක්ද කියලා. මූල ද්‍රව්‍යයක් යම් සංයෝගයක පවතින මූල ද්‍රව්‍යයක් ඉන් විස්ථාපනය කරමින් ඊට හිමි ස්ථානය අත් කරගෙන වෙනත් සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා. ඒ කියන්නේ කපල් එකක් ඉන්නවා, තනි කෙනෙක් ඉන්නවා. තනි කෙනා කපල් එකේ ඉන්න එක්කෙනාව අයින් කරලා එයා එතෙන්ට එනවා. අර අපි කතා කරේ A ධන BC AB ධන AC ධන B කියලා හැදෙනවා කියලා කිව්වේ. ඒතර ඒ වගේ එකක් තමයි ඔය තියෙන්නේ. සිංක් ධන කොපර් සල්ෆේට් මෙතන මෙහෙම තියෙන්නේ මේ ඩෙවලොප් කරලා පෙන්නන්න. සිංක් ධන කොපර් සල්ෆේට් සිංක් සල්ෆේට් ධන කොපර් කියලා හැදෙනවා. එතකොට එතනදි වෙන්නේ සිංක් සල්ෆේට් එක්ක යනවා කොපර් තනි වෙනවා. ඒතර එහෙම වෙන්න නම් කොපර්ගේ සක්‍රියතාවට වඩා සිංක්ගේ සක්‍රියතාව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය සිංක් වඩාත් උඩින් ඉන්න ඕනේ. හරි. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒක මාර වැදගත් පොයින්ට් එකක්. ඊළඟට ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියන්නේ හරි මරු. ඒ කියන්නේ දෙගොල්ල මාරු වෙන එකක් වෙන්නේ. ඒකින්ද අරක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව වගේ අර එක්කෙනෙක් තනි වෙන්නේ නැහැ. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවට ඔය එක්සැම්පල්ස් එකක් දීලා තියෙනවා. බේරියම් Cl2 ධන සෝඩියම් සල්ෆේට් කියලා. එතකොට ඒක වෙන්නේ බේරියම් සල්ෆේටුයි සෝඩියම් ක්ලෝරයිඩුයි අර මාරු වෙලා තමයි එන්නේ. ඒක බලා ගන්න. ඊට පස්සේ ලෝහ ජලයත් එක්ක දක්වන ප්‍රතික්‍රියා මොනවද? මේකේ තියෙනවා මැග්නීසියම් සිසිල් ජලය සමග නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ ලෝකේ. එහෙත් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරද්දී වායු බුබුලු පිට වෙනවා කියලා කියනවා. මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා
වෙන ප්‍රතික්‍රියාව අපි ගත්තොත් එහෙම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2 වායුව හැදෙනවා. ඊළාට මැග්නීසියම් හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන එක Mg මැග්නීසියම් H2O එක්ක MgO ධන H2 හැදෙනවා. මේක කලින් අපිට මේ ප්‍රශ්නයක අහලා තිබ්බා. මට මේක ඒක තිබ්බ තැන මොකක්ද කියලා මතක නැහැ. ඒතර ඕගොල්ලන්ට මේ එතන මේ බලන්න. ඒතර අර කලින් අහ ප්‍රශ්නයක ඒක ක්ලියර් කරගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ අපිට තියෙනවා සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය තියෙන ටික නම් සක්‍රියතා ශ්‍රේණිය නම් අනිවාර්යයෙන්ම කටපාඩම් තිබිය යුතුයි. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් මේ පිළිවෙලට ඔය තියෙන පිළිවෙලට සුපිරියටම මතක තියෙන්න ඕනේ. ඕක නැතුව නම් මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. එතන ඕකේ තියෙන පළවෙනි මූලද්‍රව්‍ය සෙට් එක. ඒ කියන්නේ පොටෑසියම් වල ඉඳලා ඇලුමිනියම් දක්වා ඒ සෙට් එකට අපි කියනවා ඉහළ සක්‍රියතාවයක් තියෙනවා කියලා. يعني එයාගේ සක්‍රියතාව සෑහෙන්න ඉහළයි. ඒතර ඒවා අපිට නිස්සාරණය කරගන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනය මේ මගින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊට මැද කට්ටිය මධ්‍යස්ථ සක්‍රියතාවක් තියෙන කට්ටිය අපිට ඔක්සයිඩ් ඔක්සිහරණයෙන් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්, නිෂ්පාදනය කරගන්න පුළුවන්. සක්‍රියතාව පහළයි නම් ওই භෞතික ක්‍රම එක භෞතික ක්‍රම වලින් තමයි වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලන්ව නිෂ්පාදනය කරන්න. ඊට අපිට තියෙනවා ධාරා උෂ්මකය. ධාරා උෂ්මකයේ මේ රූප සරහන බලා ගන්න. ඒක මෙතන මේ හොඳට පේන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් අච්චුපොත යූස් කරන්න. එතකොට ඊළඟට දැන් අපි බලන්න මේ යකඩ නිස්සාරණය කියන එක කරන්නයි යන්නේ. යකඩ නිස්සාරණය කියන එක කරද්දී කැල්සියම් කාබනේට්, ඒ කියන්නේ හුණුගල්, කෝක්, හිමටයිට් නැත්නම් යපස් කියන එක මේ ඕන වෙනවා. ඒතර ඒකට අදාළ ප්‍රතික්‍රියා සෙට් එක තියෙනවා. අපි ওই ප්‍රතික්‍රියා නම් ඕන තරම් ලියලා ඇති. ඕකේ දෙවෙනි ප්‍රතික්‍රියාව තමයි ප්‍රධාන ප්‍රතික්‍රියාව. ඒකට අදාළ මේ අනිත් ප්‍රතික්‍රියා ටික තමයි ඔය වෙනම තියෙන්නේ. ඊට අමතරව ඔය වැඩේදී සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් කියලා මේ අපිට ප්‍රයෝජනයක් නැති දෙන්නෙක් හැදෙනවා. එතකොට එයාව මේ ඉවත් කරගන්න, ලොබර විදියට ඉවත් කරගන්න කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා අර එහෙම ප්‍රතික්‍රියා සෙට් එකක් තියෙනවා. දැන් ඔක මතක තියාගන්න වෙනවා. ඔක හොඳට මතක තියාගන්න වෙනවා. ඔතනදී ප්‍රතික්‍රියා ටික මම නිකන් කියාගෙන ගියොත් එහෙම C ධන CO2 ගෙන් 2 CO හැදෙනවා. ඒතර ඒ හැදෙන COත් එක්ක තමයි අර යපස් ප්‍රතික්‍රියා කළ දෙවනි ප්‍රතික්‍රියාවේදී යකඩ හැදෙන්නේ. එතකොට තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් ධන CO2 බවට පත් වුනහම ඒකෙන් බලාපොරොත්තු වෙනට කැල්සියම් ඔක්සයිඩ් කියලා එකක් නිෂ්පාදනය වෙනවනේ. ඒතර එයා නිෂ්පාදනය වෙද්දී එයාගේ තියෙන වාසිය තමයි එයත් එක්ක අර වැඩකට නැති සිලිකන් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන කට්ටිය ප්‍රතික්‍රියා කරලා අර ලොබර කියලා අපද්‍රව්‍යයක් හදා ගන්න පුළුවන්. ඒක ඒ කට්ටිය එළියට ගන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන වාසිය. ඒතර ඒක හරි. ඒතර හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වායු වල ලක්ෂණ තියෙනවා ලස්සන්ට. ඒකේ හරිම වැදගත් ඔය හයිඩ්‍රජන් වායු, ඔක්සිජන් වායු සහ කාබන් ඩයොක්සයිඩ් වායු නිෂ්පාදනය කරගන්නා ක්‍රම මොනවද කියලා. ඔය වාතයේ යටිකුරු විස්ථාපනය, ජලයේ උඩුකුරු විස්ථාපනය ඒ සෙට් එක මතක තියාගන්න. ඒකේ මොකද්ද ඔය යටිකුරු විස්ථාපනය කියලා ඔයගලන්ට මතක නැත්තම් මම දල අදහසක් කියන්නම්. එතකොට මේ දැන් අපි දන්නවා අපි ගත්තොත් එහෙම මේකේ ගත්තොත් එහෙම හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන්න, කියන්නේ හයිඩ්‍රජන්ව අපි නිෂ්පාදනය කරන්න නම් අපි අර ඔය තියෙන පරීක්ෂානලේ මම කලින් ප්‍රශ්නයකට කරලා පෙන්නුවා. පරීක්ෂානලේ අර උඩ අතට ඒක සෙට් කරන්න ඕනේ. මොකද හයිඩ්‍රජන් වායු ටිකක් බර අඩු කෙනෙක් හින්දා එයා උඩට යන්න තමයි බලන්නේ. ඒතර උඩට යද්දි මම කියන එක තේරුම් ගන්න try කරන්න, නැත්නම් කමක් නැහැ. ඔයගොල්ලෝ වෙනම හරි ප්‍රශ්න කරන්න, මම උත්තර දෙන්නම්. එතකොට මේ හයිඩ්‍රජන් වායුව පරීක්ෂානලයට පිරෙද්දී පරීක්ෂානලයේ ඇතුලේ තියෙන වෙන සාමාන්‍ය වාතය තියෙන්නේ. ඒ වාතය පල්ලෙහාට එනවා. හරිද? එතන වාතය යටට එනවා. එතකොට මම මේ කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට හයිඩ්‍රජන් වායුව අර උඩ අතට හරවපු පරීක්ෂානලයට පිරෙද්දී ඔයාලට තේරෙන්නේ නැත්නම් මේ උඩ අතට පරීක්ෂානලයක් ඇඳගන්න බටයක් දාගන්න පරීක්ෂානලය ඇතුළට. එතන හයිඩ්‍රජන් වායුව උඩට යන උඩට යද්දී ඒක ඇතුලේ තියෙන සාමාන්‍ය වාතය ටික මොනවා වෙනවද? ඒක පල්ලෙහාට එනවා. ඒතර වාතයේ යටිකුරු විස්ථාපනය කියන්නේ ඕක. දැන් ඔය වැඩේම
ජලය සෙට් කරලා කරන්න පුළුවන්. එතකොට යට මේ එතකොට වෙන්නේ වෙන වැඩක්. ඒක මොකක්ද කියලා බලන්න. ඒක නම් මට ඒක නම් පැහැදිලි කරන්න බෑ. රූපේ ඇඳලා තමයි බලන්න වෙන්නේ. ඊළඟට මේ ඔක්සිජන් වලටත් ඒකම තමයි වාතයේ උඩුකුරු විස්ථාපනයම තමයි අපි මේ එක වෙන්නේ. එකත් බලන්න. කාබන් ඩයොක්සයිඩ් වලට ඒකේ අනිත් පැත්ත. කාබන් ඩයොක්සයිඩ් කියන එක ගත්තොත් එහෙම ඒක සාමාන්‍ය බර වායුවක්. ඒතර බර වායුවක් හින්දා ඒකෙදි අපි ගත්තොත් එහෙම අර අනික් පැත්තට තමයි මේ පරීක්ෂානාලය සෙට් කරන්න ඕනේ. ඒ කියන්නේ යට අතට සෙට් වෙන විදියට. ඒත් ඉතින් ඔව් එතකොට ඉතින් වාතය මොකද වෙන්නේ? වාතය උඩින් යනවා. දැන් සාමාන්‍යයෙන් බර කෙනෙක්නේ. ඒතර වාතය උඩින් යාමක් සිද්ධ වෙන්නේ. ඒක බලන්න ඇදලා එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඔතන ඔය චුට්ටක් බලන්න වාතයේ ඔක්සිජන් කියන එක අපි ගත්තොත් එහෙම එයා ගැනෙන්නේ සාමාන්‍යයෙන් එයා සාමාන්‍ය වාතයට වැඩිය ඔක්සිජන් ගත්තොත් එහෙම එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 8කට 16ක් නෙවෙන්නේ. නයිට්‍රජන් තමයි වැඩිපුර තියෙන්නේ. නයිට්‍රජන් වල ඔක්සිජනුත් සාමාන්‍ය වාතයට වැඩිය බරයි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. උතර ඒකත් බර හින්දා ඒකේ පරීක්ෂානාලේ යටට සෙට් කරන්න ඕනේ. ඒතර ඒකට එකතු වෙද්දි ඒක ඇතුලේ තියෙන වායුන් ටික උඩින් යනවා. එහෙම කේස් එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ චුට්ටක් අච්චුපොතේ පෙරලලා බලන්න ඒ අර ඔක්සිජන් නිෂ්පාදනය කිරීම, හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම සහ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කිරීම කියන ඒ පැට්‍රිකල් ටික එකෙන් ඔයගලන්ට මේ ඒක චුට්ටක් තේරුම් ගන්න පුළුවන්. දැන්ට මට අර රූපයක් ඇඳලා වගේ කියා දෙන්න තිබ්බොනම් හොඳට කියලා දෙන්න පුළුවන්. දැන් මේකේ මේ එහෙම කරන්න බෑනේ. මේ නිකන් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නේ මම දාන්නේ. ඒක අනිවාර්යෙන් බලන්න. එහෙම බලලා තේරෙන්නේ නැත්නම් නැවත මට ප්‍රශ්නයක් දාන්න මම කොහොම හරි වැඩේ කවර් කරලා දෙන්නම්. ඒතර ඒ තියෙන්නේ පදාර්ථයේ වෙනස් වීම. ඊළඟට තියෙනවා අම්ල භස්ම හා ලවණ. අම්ල භස්ම හා ලවණ පාර්ට් එකත් අපි බලමු. හරි. අම්ල භස්ම හා ලවණ මේකෙදි අම්ල සහ භස්ම ලස්සන ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අම්ල කියලා කියන්නේ මොනවද? ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් අයන H+ මුදා හරින කට්ටියට තමයි අපි අම්ල කියලා කියන්නේ. එතකොට අම්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්, ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා. ජලීය ද්‍රාවණයේදී පූර්ණ විදිහට අයනීකරණයට ලක් වෙලා H+ මුදා හරිනේවට අපි ප්‍රබල අම්ල කියලා කියනවා. ඕකේ උදාහරණ සෙට් එකක් තියෙනවා. HCl, H2SO4, HNO3. මේ කට්ටිය සම්පූර්ණ අයනීකරණයකට ලක් වෙනවා. මේ මොකද්ද කියන්නේ කියලා මම කලින් පැහැදිලි කරලා කියන්න මම තියෙනවා. එතකොට මම ටිකක් දැන් සරලව කියන්නම්. හිතන්නකෝ HCl අණු 1000ක් දැම්ම කියලා ජලයට. ඔය 1000ම කැඩෙනවා නැත්නම් අයනීකරණය වෙනවා H+ සහ Cl- විදිහට. හැබැයි දුබල අම්ල අණු 1000ක් දැම්මොත් අර CH3COH අණු 1000ක් දැම්මොත් එහෙම ඒ 1000ම කැඩෙන්නේ නැහැ. 1000න් 500ක් විතර කැඩෙනවා. තව 500ක් විතර ඉතුරු වෙනවා. එතකොට ඒක අපි කියනවා අර භාගිකව තමයි අයනීකරණය වෙන්නේ. 1000ක් දැම්මොත් 250. විතර මේ H+ සහ මේ අර අනිත් විදිහට අයන විදිහට කැඩෙනවා. අරකේ මේ ඉතුරු ටික කැඩෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ භාගිකව තමයි වැඩේ වෙන්නේ කියලා. භස්ම වලත් එහෙමයි. භස්ම වල OH- තමයි මුදා හරින්නේ. එතකොට ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය ප්‍රබල භස්ම කියන්නේ හොඳටම කැඩෙනවා. සෝ මේ සම්පූර්ණයෙන්ම දුබල භස්ම කියන්නේ අනිත් ඔය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා. අර අම්ලවල ගුණ සෙට් එකක් තියෙනවා. ඒ ගුණ සෙට් එක ඕගොල්ලෝ බලා ගන්න. පළවෙනි එක විකාදක ගුණය කියලා කියන්නේ ඔය සාමාන්‍ය ලොකු සාන්ද්‍රණයකින් යුක්ත අම්ලයක් අපේ අතට වැටුනොත් අතට නෙමෙයි කොහෙට හරි වැටුනොත් එහෙම කාගෙන යනවා ඇතුළට. ඒ කියන්නේ හිල් කරන් යනවා. ඒක තමයි විකාදක ගුණය කියලා කියන්නේ. ඇඹුල් රසයි. ඊළඟට මේ තනුක අම්ල අපි ගත්තොත් එහෙම සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා කලින් කියලා තිනවා මම මේක. ඒ අදාළ ලෝහයේ ලවණයයි හයිඩ්‍රජන් වායුවයි හදනවා. ඒක මාර වැදගත් ප්‍රතික්‍රියාවක්. හොඳට මතක තියාගන්න. ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා. ඇත්තටම සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට උඩින් තියෙන ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරාම අම්ල ඒ අදාළ ලෝහයේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඊළඟට ඔය තව ඒ වගේ සෙට් එකක් තියෙනවා.
අම්ලයි භෂ්මයි ප්‍රතික්‍රියා කරොත් ලවණයි ජලයයි හදනවා. අම්ලයයි භෂ්මයයි ප්‍රතික්‍රියා කරොත් ලවණයයි ජලයයි හදනවා. ඒ වැඩේට අපි කියනවා උදාසීනීකරණය කියලා කියනවා. මොකක්ද උදාසීනීකරණය කියලා කියන්නේ? අම්ලයයි භෂ්මයයි එකට ප්‍රතික්‍රියා කරොත් ලවණයයි ජලයයි හදන එකට. ඊළඟට අම්ල නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවනවා. ඊට පස්සේ ওই වගේ භෂ්ම වලත් ගුණ සෙට් එකක් තියෙනවා. ඒරියා චුට්ටක් ඉතින් බලලා ඒක බලලා පාඩම් කරගන්න. අම්ල සහ භෂ්ම උදාසීනීකරණය. එතන අම්ල සහ භෂ්ම උදාසීනීකරණය කියන්නේ මොකක්ද කියලා අපි කලින් කතා කරා. අම්ලෙකුයි භෂ්මෙකුයි එක්කහු වුණාම හැදෙන්නේ ලවණකුයි ජලයයිනේ. ඔය වැඩේට තමයි අපි කියන්නේ උදාසීනීකරණය කියලා. අපි අර එක විද්‍යාත්මක අර්ථයක් විදිහට ඉදිරිපත් කරද්දී අපි කියනවා අම්ලයෙන් එන H+ උයි භෂ්මයෙන් එන OH- අයනයි එකතු වෙලා ජල අණු හදන එකට තමයි අපි උදාසීනීකරණය කියලා කියන්නේ. සරලව ඉතින් අරකම තමයි මේ කියන්නේ. ඒතර ඒක මතක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට. මම එක්සැම්පල් එකකට කිව්වොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH කියන භෂ්මයයි HCl කියන අම්ලයයි ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය කියන එක. එතකොට එතන වෙන්නේ උදාසීනීකරණයක්. උදාසීනීකරණයක් වෙන්න නම් අම්ලෙකුයි භෂ්මෙකුයි තියෙන්න ඕනේ. ඊළඟට ලිට්මස් ඒ දර්ශක වල සම්බන්ධ කතන්දර දෙන එක ඉතින් පැහැදිලි කරන්න දෙයක් නෑ. ඔක හොඳට මතක තියෙන්න ඕනේ. ඔය දර්ශක සම්බන්ධ කතන්දරේ ආම්ලික වර්ණය මොකද්ද භාෂ්මික වර්ණය මොකද්ද කියලා. අර pH පරිමාණය සාමාන්‍යයෙන් අපි දන්නවා භෂ්මවල pH අගේ වැඩි, අම්ලවල pH අගේ අඩුයි, ලවණවල pH අගේ මැද ගානක තියෙන්නේ. ඒතර අර දෙක නම් හොඳට මතක තියාගන්න ඕනේ. භෂ්මවල සාමාන්‍යයෙන් pH අගේ වැඩි, අම්ලවල pH අගේ අඩුයි. එතකොට අම්ලවල pH අගේ අඩුයි, ප්‍රබල අම්ලවල හොඳටම අඩුයි. හරි? භෂ්මවල pH අගේ වැඩි, ප්‍රබල භෂ්මවල හොඳටම වැඩි. ඒකත් ඔළුවේ තියාගන්න අපිට ඕගොල්ලන්ට මතක නැතුව ඇති. අපි පාස් පේපර්ස් ගානක් හැදුවා. ඔය ප්‍රබල අම්ලයි දුබල අම්ලයි ඔක්කොම જાතිය හැම කට්ටියම ඉන්න ඒකේ pH එකේ අණුව පෙළ ගස්වන්න කියලා තිබ්බා. අපි ලස්සනට ඒ වැඩේ කරා. එතකොට pH එකේ 7ට අඩු කට්ටිය 0 ඉඳන් 7 වෙනකල් කට්ටියට අපි කියනවා අම්ල කියලා. 7 උදාසීනයි. 7 ඉඳන් 14 වෙනකල් කට්ටියට අපි භෂ්ම කියලා කියනවා. හරි. ඊට ලවණ සම්බන්ධ සෙට් එකක් තියෙනවා. ඒකත් චුට්ටක් බලාගන්න. ඊට පස්සේ අපිට තියෙනවා මිශ්‍රණ. මිශ්‍රණ ගත්තොත් එහෙම සමජාතීය මිශ්‍රණ කියන්නේ මොනවද? විෂමජාතීය මිශ්‍රණ කියන්නේ මොනවද? ඒව බලාගන්න. ඒවා ඉතින් මම නැවත මෙතන මේ කියන එකේ පැහැදිලි කරන එකේ තේරුමක් නැහැ. ඔය ටික කියෝලා තේරුම් අරන් ඒක මතක තියාගන්න මිශ්‍රණ සම්බන්ධ පාර්ට් එක. එතනින් පස්සේ නැවත වැදගත් කාරණයක් මේක තියෙන මෙන්න මෙහෙම එකක්. ද්‍රාවක ද්‍රාවතාව කියලා එකක් තියෙනවා. මේ තියෙන මෙතන උඩින්ම දීලා තියෙනවා ද්‍රාව්‍යයයි ද්‍රාවකයයි එක්කහු වුණාම තමයි ද්‍රාවණය හැදෙන්නේ. ඒක අපි දන්නවා. ද්‍රාවකය කියන්නේ වැඩිපුර තියෙන එක, ද්‍රාව්‍ය කියන්නේ අඩුවෙන් තියෙන එක. ඒ කියන්නේ දැන් සීනි ද්‍රාවණයක් අපි ගත්තොත් එහෙම සීනි ද්‍රාවණය හැදෙන්නේ ජලය කියන ද්‍රාවකයට සීනි කියන ද්‍රාව්‍ය එක්කහු වෙලා. හරි. ඊළඟට ද්‍රාව්‍යතාව කියන්නේ මොකද්ද? යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් අරගෙන ඒකේ දියවන උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය තමයි එම උෂ්ණත්වයේදී ද්‍රාවකයේ තුල ද්‍රාව්‍යතාව. ඔය වචන පටලව ගන්න නැතුව තේරුම් ගත්තරම් හරි ලේසි. හිතන්නකෝ සීනි ද්‍රාවණයක් මං හදනවා කියලා. එතකොට ඒකේ ද්‍රාවකය වෙන්නේ ජලයනේ. ද්‍රාව්‍ය වෙන්නේ සීනි. මම ජලය ග්‍රෑම් 100ක් අරගෙන බලනවා මට කොච්චර දිය කරගන්න පුළුවන්ද සීනි කියලා. හරි. උපරිම ප්‍රමාණය කොච්චරයිද කියලා ගන්නවා උෂ්ණත්වයත් මැනගෙන. ඒ සමගින් මට කියන්න පුළුවන් ඔය මම ඒ වැඩේ කරපු උෂ්ණත්වයේදී ඔය ජලයේ කියන ද්‍රාවකයේ අර ද්‍රාව්‍ය දියවන ද්‍රාවතාව ගන්න පුළුවන්. ඒ අදාළ ගාන හිතන්න ග්‍රෑම් 20ක් දියවනවා කියලා. එහෙනම් ද්‍රාව්‍යතාව වෙන්නේ ග්‍රෑම් 20 කියන එක. ඊළඟට ද්‍රාව්‍යතාවට බලපාන සාධක මොකක් හරි කෙනෙක් මොකක් හරි ද්‍රාවකයක කවුරු හරි කෙනෙක් දිය වෙන්න බලපාන සාධක තුන තමයි තියෙන්නේ. උෂ්ණත්වය. සමහර අපි දන්නවා උෂ්ණත්වය වැඩි වෙද්දී දිය වෙන එක වැඩි වෙනවා. සීනි වුණත් වැඩිපුර ප්‍රමාණයක් දිය වෙනවා උෂ්ණත්වය වැඩි වෙද්දී. ඊළඟට ද්‍රාව්‍යයේ ස්වභාවය කියන්නේ අර දිය කරන එක. දැන්
සීනි ජලය සීනි දිය කරන අවස්ථාවක් ගත්තොත් එම සීනි වල ස්වභාවය. ඊට තියෙනවා ද්‍රාවකයේ ස්වභාවය. ද්‍රාවකය කියන අර දිය කරන එක. ඒතර ඒ කියන්නේ ජලය වගේ එකක්. ජලයේ ස්වභාවය වගේ එකක් තමයි වෙන්නේ. එර වායුවක ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන සාධක. කියන්නේ වායුවක් මොකක් හරි එකක දිය කරන්න මොනවද බලපාන්නේ? උෂ්ණත්වය සහ ඒ වායුව අපි එල්ල කරන පීඩනය. මේවා ගැන අපි කලින් ලොකුවට කතා කරලා තිනවා. දැන් එහෙම මම කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. එතට මේ ආයෙ ගත්තොත් එහෙම ඔය ක්‍රම සෙට් එක බලා ගන්න. ඒ ටික හොඳට පාඩම් කරගන්න. මේ වර්ණලේඛ ශිල්පය කියලා එකක් තියෙනවා. ඒකත් බලා ගන්න. එතකොට ඒක හරි. ඊට ආසවණය. ආසවණයේ තියෙනවා ආකාර 3ක්. හරි. ඒ ආසවණෙන් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. මේකේ බලන්න මේ මුලින්ම ආසවණය කියන්නේ මොකක්ද කියලා මෙතන පැහැදිලිව කියලා තියෙනවා අපිට. මොකද්ද මෙතන ආසවණය කියන්නේ? ද්‍රාවණයක් හෝ මිශ්‍රණයක් නැටීමට සලස්වා ලැබෙන වාෂ්පයේ ඝනීභවණයට ලක් කර සංඝටක වෙන් කරන එකට. මිශ්‍රණයක් නටවනවා. නැටෙව්වහම වාෂ්ප පිට වෙනවා. ඒ වාෂ්පය ඝනීභවණයට කරනවා. ඕක තමයි ආසවණය කියලා කියන්නේ. ආසවණයේ ආකාර 3යි. සරල ආසවණය, භාගික ආසවණය, හුමාල ආසවණය. ඊළඟට ආසවණයේදී ඝනීභවණයක් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ වාෂ්ප ද්‍රව කරන්න ඕනේ. ඒ වගේ එකක් තියෙනවා. මේකට පාවිච්චි කරන්නේ ලීබික් කන්ඩෙන්සරය කියන එක. ඕකේ. හරි. අර සරල ආසවණය. සරල ආසවණයේ ඔය උපකරණය හොඳට මතක තියාගන්න ඕනේ. ඒ උපකරණය බලන්න. ඔය උපකරණය පාවිච්චි කරලා කියන්නේ ඔය ඇටෝම උපකරණය නෙවෙයි. එතෙන්ට අර ලීබික් කන්ඩෙන්සරය කියන එක දාලා ඒක සෙට් කරලා තියෙන එක බලන්න. ඒකෙදි මේ ඔය ලිං ජලයෙන් ආශ්‍රිත ජලය වෙන් කර ගැනීම වගේ දෙයකට තමයි ඔක අපි පාවිච්චි කරන්නේ. එතන භාගික ආසවණය සඳහා පාවිච්චි කරන ආසවන කුළුණ දිහා ඔයගොල්ලෝ බලන්න. ඒකත් එක්කලා ඒකෙන් කරන වැඩ මොනවද කියලා බලන්න. ඔය ඉන්ධන නිෂ්පාදනය වගේ ඒවා ටිකක් තියෙන එක බලන්න ඕගොල්ලෝ. බොරතෙල් පිරිප හදුව කරන්න ඔය භාගික ආසවණේ. අර හුමාල ආසවණේ ඇටවුමත් බලන්න. එතකොට ඒකේ බලන්න ඒකත් කියවලා බලන්න ඒකෙන් මොනවද කරන්න. ඔය කුරුඳු තෙල් වගේ දේවල් නිෂ්පාදනය තමයි එකෙන් කරන්නේ. හරි. ඊළඟට තියෙනවා මේ ස්පටිකීකරණය කියලා එකක්. ස්පටිකීකරණය පාවිච්චි කරන අවස්ථා දෙක දීලා තියෙනවා. ද්‍රාවක නිස්සාරණය. ද්‍රාවක නිස්සාරණය කියන මොකද්ද කියලා දීලා තියෙනවා. ඒක try කරන්න කියලා තේරුම් අරගෙන මතක තියාගන්න. ඒක අර ඒ මතක තියාගන්න අමාරු නම් අතහැරලා දාන්න. ඒක මතක තියාගන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඒක මේ පාවිච්චි කරන අවස්ථා ටික මතක තියාගන්න. ද්‍රාවක නිස්සාරණය කියන එක. ඊළඟට මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය කියලා තියෙනවා. ඒක ඉතාම හොඳින් බලා ගන්න. සෑහෙන වතාවක් ඕක ගැන ප්‍රශ්න අහලා තියෙනවා. මේ පාරත් මේ ඒක ගැන අහන්න ලොකු chance එකක් තියෙනවා. එතකොට ඒකේ ඔක්කොම ටික බලා ගන්න. විශේෂයෙන්ම අර තටාක වර්ග තුන මොනවද? ඒකේ සාන්ද්‍රණය කී ගුණයක් වෙනවද? ඒ අදාළ තටාකයේදී මොනවද අවක්ෂේප වෙන්නේ? ඔය තියෙන නොගැඹුරු විශාල තටාකවලදී කැල්සියම් කාබනේට්. අන්න ඒ වගේ අන්න ඒ සෙට් එක එහෙම ඉතාම විශේෂයෙන් බලන්න highlight කරගන්න වැදගත් කාරණා ගැන ඒ ටික අනිවාර්යෙන් highlight කරලා බලන්න. ඊට පස්සේ sodium chloride අවක්ෂ වීම සිද්ධ වෙන විට MgCl2 සහ MgSO4 හින්දා තිත්ත රසක් ඇති වෙනවා. ඒක නැති කරගන්න ඒවා දිය කරලා ඉවත් කරගන්න මොකද කරන්නේ? ඒ සෙට් එකත් බලන්න. ඒ අදාළ ගැලපෙන වැදගත් කියන හිතන දේවල් ටික අනිවාර්යෙන් highlight කරගෙන වැඩේ ලස්සනට ඉවර කරන්න. ඒක හරි. එතකොට ඊට පස්සේ අන්තිම එක හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද? හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග. කාබන් සහ හයිඩ්‍රජන් විතරක් තියෙන සංයෝග. හයිඩ්‍රෝකාබන වර්ග මොනවද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇල්කේන කියන්නේ මොනවද? කාබන් කාබන් අතර තනි බන්ධන විතරක් තියෙන ඒවා තමයි ඇල්කේන කියලා කියන්නේ. එතකොට ඕනම ඇල්කේන කියන්නේ කාබන් ගාන අණු ඇල්කේන වල වෙන ව්‍යුහය ගැන හැම වගුවක් අපි ලස්සන ගහලා තියෙනවා. ඔයගලන්ට වුණ අච්චුපතේ වගුව බලන්නත් පුළුවන්. ඇල්කේන කුලකයේ පොදු සූත්‍රය තමයි C වල N H වල 2n දාන 2. ඊළඟට තියෙනවා ඇල්කීන. ඇල්කීන කියන්නේ කාබන් කාබන් අතර දිත්ත බන්ධන කිහිපයක් එකක් හෝ කිහිපයක් තියෙනවට තමයි ඇල්කීන කියලා කියන්නේ.
ඇල්කයින කියලා කියන්නේ ත්‍රිත්ව බන්ධන තියෙනවට. එතකොට ඒක නම් මේකේ දීලා නැහැ. ඒකත් මතක තියාගන්න. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ තියෙනවා ඊළඟට එතීන්. එතීන් කියන්නේ කාබන් 2යි හයිඩ්‍රජන් 4යි සෙට් වෙන ඇල්කීනය. ඔය මුලින්ම තියෙන්නේ ත්‍රිත්ව බන්ධනය කියලා ඔය පෙන්නලා හැම තියෙන්නේ. ඒ තියෙන එතීන්. එතීන් වල ව්‍යුත්පන්න කියන්නේ ඔය හයිඩ්‍රජන් 4 දෙනා වෙනුවට එක හයිඩ්‍රජන් කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි ගැලවිලා අලුතෙන් කෙනෙක්ව සෙට් වෙනවා. ඒවා තමයි එතීන් වල ව්‍යුත්පන්න. ඔය තියෙන ක්ලෝරෝ එතීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, ඊගාවට ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්, අන්න එහෙම ඒ තමයි එතීන් වල ව්‍යුත්පන්න. අර ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන් එක ගැන නම් ප්‍රශ්නයක් අහලා තිනවා කලින්. මේ ඒක එහෙමයි. එතකොට ඔය කට්ටියගෙන් බහු අවයවක හදන විදිහත් ඔය පල්ලෙහා තියෙනවා. ඒකට බහු අවයවක කියන මොනවද කියලා දීලා තියෙනවා. කුඩා අණු රසක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වේ කියලා තියෙනවා. ඕවා කොහොමද හැදෙන්න කියලා මම ඇඳලා බෝඩ් එකේ ලොකුවට ඇඳලා විස්තර කරලා තියෙනවා. ඒකින්ද දැන් මෙතන නැවත ඒවා කියන්නේ නැහැ. හරි. බහු අවයවකයේ පොලිතින්. එයාගේ ඒක අවයවකය මොකද්ද කියලා දීලා තියෙනවා. ඔය ඒක අවයවක බහු අවයවකයේ වෙන්නේ කොහොමද? දිත්ත බන්ධනයේ කැඩිලා දෙපැත්තට අලුතෙන් බන්ධන දෙකක් එක්කහු වෙලා ඔහොම අර එක දිගට ඔය වගේ සෙට් එකක් එකට සෙට් වෙන සීන් එකක් තමයි වෙන්නේ. ඒතර ඒක පුනරාවර්තනය වෙන එක. ඒ කියන්නේ ඒ බහු අවයවකේ අපි නිරූපණය කරන ඔය જાතියව ගොඩක්. ඔය જાතියව n ප්‍රමාණයක් තියෙනවා. අන්න එහෙම නිරූපණය කරනවා. ඒතර එතනදී පුනරාවර්තනය වෙන එකකේ තමයි ඔය මේකේ තියෙන්නේ. ඒ විදිහට ඕවා අපි ඇඳලා ගත්ත ලස්සන්ට ඒක මතක තියෙන්න ඕනේ. අන්තිමටම තියෙන අයිසොපීන් අණුව රබර් වල ඒක අවයවකයේ වෙන අයිසොපීන් අණුව. හොඳට බලන්න අයිසොපීන් අණුව දිහා. එයාගේ දිත්ත බන්ධන දෙකක් තියෙනවා. ඒ වගේ එක පොඩ්ඩක් ලියලා හුරු වෙන්න අයිසොපීන් අණුවක් එහෙම අඳින්න આવොත් කොහොමද වැඩේ කරන්න කියලා. එතකොට ඒකෙත් බහු අවයවක හැදෙන විදිය බලන්න. අර බහු අවයවක වර්ගීකරණයේදී ස්වභාවික බහු අවයවක, කෘත්‍රිම බහු අවයවක ඒ වගේ බලලා ඊළට ඒකේ අර රූපයක් විදිහට ඉදිරියට රේඛීය, ශාකාදාම, හරස්දාම සහිත එහෙම එක බලලා ඒ ටික ක්ලියර් කරගන්න. ওই ටික තමයි තියෙන්නේ. ඊට අමතරව තියෙන විද්‍යුත් රසායනය. විද්‍යුත් රසායනයේ නෝට් එක, ෂෝට් නෝට් එක බලලා ඒක ක්ලියර් කරගන්න. ඒ නැතත් මේ ප්‍රශ්නවලදී හම්බෙන දේවල් පොයින්ට් ටික මතක තියාගත්තත් ඉතා ප්‍රමාණවත් වෙනවා. මෙතනින් පස්සේ ඔයගොල්ලෝ මේ ටික බැලුවට පස්සේ මම 2020 ඉඳන් 24 වෙනකල් පාස් පේපර්ස් ටික ඉතා මේ උත්තරත් එක්ක කතා කරනවා ලස්සන්ට. එතකොට මේ ඒක බලලා ඔයගලන්ට ක්ලියර් කරගන්න පුළුවන්. දැන් මේක අහුවට පස්සේ ඔයගොල්ලෝ ඒක පාඩම් කරගන්න මේ කියපු කාරණා ටිකෙන් වැඩි ප්‍රමාණයක් නෙමෙයි 100%ක්ම පාඩම් කරගන්න try කරන්න.